ආයුවන් අද ඔයාලට මේ මෑකරල් වගාව සම්බන්ධව දැනුමක් ලබා දෙන්න යන්නේ. ඉතින් මට අලුතෙන් ගොවියෙක් හම්බුණා. ඒ තමයි අපේ මේ කාන්තලේ අයියා. මේ කාන්තලේ අයියා අද මේ මෑකරල් වගාව සම්බන්ධව ඔයාලට යම් දැනුමක් අවබෝධයක් ලබා දෙයි. මං ඒත් බලනවා මේ අයියා කොයි කියලා. ගෙදර තේ හදලා ඉල්ල තේ බොන්න අයියා හොයනවා. අයියා නැහැ. ඊට පස්සේ තමයි මම ආවේ අයියා එතකොට. බැහැලා බරටම වැඩනේ. මට උදේම නිකන් ඉඳලා පුරුදු නෑ. ඉතින් අපි හොඳට මේ ගොවිතැන බත කරලා ගොවිතැන් බතෙන් තමයි ඉතින් අපි හොඳට වගා කරලා මේ අතපය වෙහලා මහන්සි වෙලා ඉවෙලා ඒ වලින් තමයි ඉතින් කෑවේ බිව්වේ. ඒ හින්දා මේ මං එනකොට මල්ලි නිදි ඉතින් මට පුරුද්දක් තියෙනවා උදේ මේ 5:00 වෙනකොට අනිවාර්යයෙන්ම ගොවිපලකට යන්න ඕනේ පුරුද්දක් තියෙනවා. මෙහෙමයි මල්ලි. මම එදා ඉඳලා දන්න කාලේ ඉඳලා මට ඇඟේ සවිසක්තිය තියෙන කාලේ ඉඳලා මම හොඳට ගොවිතැන්පත් කරපු පූජ්‍යලේ. මං එනකොට මල්ලි නිදි. මං ඉතින් ඊට පස්සේ ආවා මේ අර මල්ලි කිව්වනේ අර මේ මෑකරල්ලට ටිකක් හිටෙව්වොත් හොඳයි කියලා. ඉතින් මේ මෑකරල්ලට දැන් මල්ලි තියනවාත් කිව්වනේ. ඒ මල්ලිට කියන්න මම එක සැරයක් ඔය කන්තලේ මෑකරල් වගේක් හිටවලා මල්ලි කිව්වට විශ්වාස කරන්නේ නැහැ. කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඒ මෑකරල් එක සැරයක් ලෑම් මාටරයක් ගෑනලා තමයි අරන් ගියේ. ඒකත් අර දඹුල්ලේ මුදලාලි කෙනෙක් ඇවිල්ලා ඒ මුදලාලි තමයි අරන් ගියේ. හැබැයි ඉතින් ඒ කාලේ මෑකරල් කිලෝ එකක් මේ රුපියල් 55 ගානේ තමයි ගත්තේ. ඉතින් ඒක මට මතක් වුණා දැන් මේක කරනකොට. ඉතින් ඒ හින්දා මේ මෑකරල් හිටවනකොට අඩි 2.5න් 3න් වාගේ පේලියට සාමාන්‍යයෙන් අඩි 4ක 5ක විතර පරතරේ තියලා පේලියට අඩි 2.5න් 3න් වාගේ එක පේලියට මෑකරල් හිටවන්න ඕනේ. ඉනි හිටවන්න බලාගෙන. එතකොට අර අඩි 4ක 5ක පරතරයක් අනිත් පැත්තට තියාගන්න ඕනේ. තියාගෙන හිටවපුවාම අපිට ඒකට මැස්සක් ගහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉනි හිටවන්නත් පුළුවන්. ඔන්න ඔය කරනකොට මෑකරල් හිටවලා ඉවරලා බලන්න. එතකොට අපි මේ මෑකරල් හිටවන දැන් අපේ මල්ලිත් නම් මේ පස්සේ මේ හොඳට පොහොර රසය තියෙනවා. ඒ හින්දා මේකට නම් එච්චර මේ පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකට ඉතින් අර සත්තු සප්පායන් ටික හරියට කරන්න ඕන. වෙලාවට මේ සුද පවිත්‍ර කරලා මේ මැස්ස ගැන මේකට ගහන ඉනි මැස්ස ගැන හොඳ අවධානයෙන් ඉඳලා මේ අර කුමි හානි එනවනම් ක්‍රීඩාව එහෙම එනවනම් මෑකරල් වලට විශේෂයෙන්ම දැලියයි අර සමනලයයි අන්න ඒ ක්‍රීඩා වගේ තමයි ඌදුර තියෙන්නේ. ඉතින් ඔය දැලියෝ වහනවා ඒ වගේම තමයි සමනල්ලු ඇවිල්ලා ඒකේ අර සුදු පාට පොඩි සමනලේ කෙල්ල බිත්තර දානවා. බිත්තර දාලා ඒකෙන් තමයි මේ හානිය සිදු වෙන්නේ. ඉතින් ඒ හානිය බලකා ගන්න අනිවාර්යයෙන්ම අපි උදේට ඇවිල්ලා මේක බලන්න ඕන. අනිත් එක තමයි හවසට. ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න තියලා මේ වගාව පරික්ෂා කරන්න. අනිත් එක තමයි උදේම ඇවිල්ලා පරික්ෂා කරන්න ඕන. ඉර සූර්ය නැගීගෙන එන අස්තේරය සූර්ය නැගීගෙන එන වෙලාවට මේක පරික්ෂා කරලා බලන්න ඕන. අන්න එහෙම බලලා මේ වගාව හරියට අපිට සතුන්ගේ අතුරු ආන්තරාවක් හානියක් නොවෙන්න කරගන්න පුළුවන්. ඉතින් මේ මෑකරල් වගාව හොඳ වගාවක්. මේ ඒ වගේම ගුණයිනේ. ඉතින් වාත කෑම වුණාට. ඉතින් දැන් මේක අර දැන් මල්ලි කියනවානේ දැන් මේක මෑකරල් වගාවක් කරනවා නම් කොහොමද කරන්න ඕනයි කියලා ඉල්ල. මේ මෑකරල් වගාවක් ඔයාලා කරනවා නම් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අඩි 4ක 5ක විතර පරතරයක් තියලා පේලි කපාගෙන අඩි 2.5න් 2.5ට වගේ හපන්න. එතකොට එක වලකට බීජයට දෙකක්. එක වලකට බීජයට දෙකක් තුනක් විතර වැටුණට කමක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. දැන් ඔයාලගේ මේ සත්ව හානි තියෙනවානේ. දැන් ඔය ආවෝ මීමින්නෝ වාගේ මේවා පැලවෙනකොට කපනවා. පැල කනවා. ඉතින් ඒ වගේ තැන් වලට බීජ ඇට ටිකක් වැඩිපුර දාලා හිටවන්න. එතකොට එක පැලයක් හරි ඒ බලේ තියෙනවනේ. එතකොට ඒක මේ ඇති.
දැන් මේ මල්ලි මේ මෑකරල් හිටවලා තියෙන ක්‍රමේ වරදක් නැහැ. හොඳයි. ඒ වුණාට මේ පාත්ති ළඟ වැඩි. දැන් මේ පාත්තියේ මෙතන මේ පේලියකට අඩි 2කමාරක් වගේ පරතරයක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේක මෙන්න මේ එක පේලියක් මේ අයින් කරලා හිටවන්න ඕනේ. දැන් අර පේලිය ඉඳලා මේ පේලියට තියෙන පරතරයට අඩි 5ක 6ක පරතරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මෑකරල් වලට මේ අර වැඩිපුර මේක වැල් යනවනේ. වැල් ගියාම මේකට සූර්ය තාපයේ අවුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්න ඕන මෑකරල් ඵලදාවක් ලබා ගන්න. එතකොට දැන් මේ මෙතනදී මේ මල්ලි මේ පැල බීජ ළඟ වැඩි හිරවලා දිනවා. අයියා මේ ඒක මම මෙහෙමයි. මමත් දැන් දන්නවා. දැන් මම අනිවාර්යයෙන්ම අයියා කෙනි විදිහටම තමයි මෑකරල් වගා කරන්නේ. දැන් මම දෙතුන් පාරක් වගා කරලා මෙහෙම මට ප්‍රශ්නයක් ආවා. දැන් ප්‍රශ්නේ තමයි අයියේ මේ මෑකරල් වගා කරාට පස්සේ මේ මෙහි මීමින්නෝගෙන් හාවුමුන්ගෙන් දැන් මේක තව සතියක් විතර යලා තව ටිකක් ලොකු වෙනකොට මේ ඉඳලා හිටලා මොහොත් වෙනවා. එතකොට මේ වගාවෙන් භාගයක් විතර මේ සතු හානියකට යනවා. ඒ කියන්නේ සතු මේක කනවා. ඉතින් ඒ හින්දා මේ සතුන්වත් එක්කන් තමයි මම මේක මේ වැඩිපුර හිටවලා තියෙන්නේ. එතකොට දැන් සතු ගාලා මේකේ ඉතුරු වෙන ටික හරිය තමයි මම දැන් දෙතුන් පාරක් ගම මට ඔය වැඩේ වුණා. මීමින්නෝයි හාවෝයි මෝයි මේවා කනවා. ඉතින් එතකොට කාපුවාම මට මේකේ ඉතුරු වෙන ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ඉතුරු වෙන ප්‍රමාණය බලලා තමයි මම මේ විදිහට වැඩිපුර බීජ ටිකක් රෝපණය කරේ. ඒක තමයි නේද? නැත්තම් දැන් මල්ලි මේ හිටවලා තියෙන තරමේ හොඳයි. මෙතන දැන් අර බීජ තියෙනවනේ දැන් මෙතන බීජ 5ක් තියෙනවා. ඉතින් මෙතෙන්ද සාමාන්‍යයෙන් බීජ 2යි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අයියා මම කිව්වේ දැන් මේකේ මෙතන මම බීජ 5ක් ළඟ දැම්මේ මොකක්වත් නෙමෙයි. දැන් සමහර තැන් වල බීජ දෙක දෙක වගේ තියෙනවානේ. දැන් මේකේ බැරි වෙලාවත් මේ පොකුරු තියෙන තැන් තියෙනවා නේද? ඒ තැන් වල තමයි සතාකට ගහන්නේ. වැඩිපුර තියෙන තැන බලලා තමයි හාවෝ හරි මීමින්නෝ හරි මෝ හරි කන්නේ. එතකොට මේ ඉතුරු වෙන හරිය තියෙනවානේ. ඒක බලාපොරොත්තු තමයි මේ වැඩිපුර බීජ ටිකක් දැම්මේ. මම හේතුව කියන්නම්කෝ දැන් මේන් බලන්නකෝ. මෙතන දැන් මේ ටිකම කාලා. බී. දැන් මෙතන ඉඳලා අර අතෙන් යනකම් මේන් බලන්න මේ ටිකම කාලා තියෙන්නේ. මේ ඒකයි මම එහෙම කෙරුවේ. දැන් ඉතින් මේක මේ අද හෙටම සුද්ධ කරලා දාන්න ඕන දැන් මේක. හොඳට දැන් මේ පස බුරු කරලා උදුළු ගාලා පස මේවට පොඩ්ඩක් ලං කරපුවාම හරි. මේකට මල්ලි පොහොර මොනවා හරි එහෙම දැම්මද? විශේෂ පොහොරක් දැම්මේ නෑ. ඉතින් මේමයි මගේ මේ පසේ තියෙන පොහොර රසේ මට මේක මෑකරල් වලට ඇති. තව මේ සුද්ධ කරලා දැන් මේක උදුළු ගාලා ළඟට ලං කරන්න කිට්ටුව මේකට මේ කුකුල් පොහොර ටිකක් ගන්නලා මේ යාන්තම් දාගෙන ගිහිල්ලා පස් ටික ලං කරනවා මුලට. එච්චරයි මං කරන්නේ. ඉතින් මේ මෑකරල් කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඊටාම මේ ආසහිතන වගාවක්. මොකද මේ මාස එකමාරදී කාලයකදී අසන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මෑකරල් වගාව සම්බන්ධව අද යම් දැනුමක් අවබෝධයක් මං හිතන්නේ අපිට මේ කන්තලේ අයියා ඔයාලට ලබා දුන්නා. ඒ දැනුමත් එක්කන් මෑකරල් වගාවක් කරන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එතකොට මේ මෑකරල් මේ වර්ගයේ ඇවිල්ලා මේක ඒ 9 කියන මෑකරල් බීජය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න මාගේ ඉක්මන් වගා නාලිකාවට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලට පුළුවන් මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ඒ වගේම කමෙන්ට් කරන්නලා ඒ වගේම මේ නාලිකාවේ තියෙන වීඩියෝ නරඹලා ඉල්ලා ඔයාලට දැනුම අවබෝධය ලබා ගැනීම සඳහා මේ වීඩියෝ නරඹන්න කියලා මා ඉක්මන් වගා YouTube නාලිකාව හැටියට ඔයාලගෙන් ඉල්ලා සිටින්. හොඳයි ඉතින් අද වීඩියෝ එකෙන් සමු ගැනීමට ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.